වාහනවල මිල යම් ඉහළ යාමක් ඉදිරියට එන ස්ටොක්ස් වල මිල ඉහළ යාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. රජය මේකේ ලොකු ආදායමක් බලාපොරොත්තු වෙනවා. මේ පාර ගණනය හරිනම් 700 බිලියන් වගේ ඉන්කම් එකක් වාහන වලින් බලාපොරොත්තු වෙනවා. ඒතකොට රජයේ වැඩිපුරම ආදායමක් ලබා දෙන ඉන්ඩස්ට්‍රියක් අපේ ඉන්ඩස්ට්‍රි එක. ස්පෙෂලි යූස් කාර්ස්. අපි ගත්තොත් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා $1 එකකට $1.5ක ඉන්කම් එකක්. අපේ ඇත්තටම අපි ගෙන්න වාහන වලදී $1කට $2.5 දක්වා ටැක්සස් අපි ගෙවනවා. හැබැයි සමහර ඉලෙක්ට්‍රික් වාහන සමහර මේ ඉලෙක්ට්‍රික් වාහනවල මේ තියෙන ටැක්ස් සිස්ටම් එකේ ප්‍රශ්න හින්දා රජයෙන් යන $1කට වඩා අඩු ප්‍රමාණයක් තමයි ටැක්සස් හම්බ වෙන්නේ. අපි රජයත් එක්ක සාකච්ඡා කරද්දී අපි කිව්වා මේවා විශ්ලේෂණය කරලා බලන්න කියලා. මොකද ඕවරෝල් ගත්තම රජයේ දිනුම් වගේ පේන්නේ මොකද අපේ ඉන්ඩස්ට්‍රි එකෙන් මේ යූස් කාර්ස් ඩීලර්ස්ලාගෙන් $1කට රජය බලාපොරොත්තු වෙන $1.5ට වඩා වැඩි ආදායමක් නිතරම හම්බ වෙනවා. හැබැයි මේ තියෙන ටැක්ස් ස්ට්‍රක්චර් එකේ පොඩි අඩුලුහුඩුකම් නිසා සමහර ආයතන වලට ස්පෙෂලි ඉලෙක්ට්‍රික් වාහන ගේන ආයතනවලදී මේ යන $1කට වඩා අඩු ආදායමක් තමයි රජයට හම්බ වෙන්නේ. ඔබ කිව්වා මේ ලොකු ප්‍රමාණයක් මුදල් වීදම් වෙලා තියෙනවා. අන්න ඒක තමයි මම නිතරම කියන්නේ මේක විශ්ලේෂණය කරලා බලන්න මොන පැත්තටද වැඩිපුර ඩොලර්ස් ප්‍රමාණයක් ගිහිලාද. ඒ ඩොලර්ස් ගිය ප්‍රමාණයට රජයේ බලාපොරොත්තු වුණ ආදායම ලැබිලාද. ඒ කියන්නේ රජයේ ප්‍රධාන බලාපොරොත්තුනේ $1කට $1.5ක ආදායම. ඉතින් මේ යූස් කාර්ස් වලට ඩොලර් කොච්චර ගිහිල්ලා තියෙනවද? ඒකෙන් කොච්චර රාජ්‍ය ආදායමක් ලැබිලාද? මේ ඉලෙක්ට්‍රික් බ්‍රෑන්ඩ් නිව් කියන වාහනවලදී කොච්චර ප්‍රමාණයක් එල්ට ගිහිල්ලා තියෙනවද? කොච්චර ටැක්ස් එකක් හම්බෙලාද? ඒ වගේම අපි කියනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්විසස්, ඒ කියන්නේ මේ ආෆ්ටර් සේල්ස් මේවයි තියෙන වැරන්ටි ප්‍රශ්න කොච්චර දුරට මේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන ආයතන විසින් ඒවා සපුරලා තියෙනවද කියන එකත් ආණ්ඩුවේ මැදිහත්වීමක් කරන්න කියලා පිළිලිමක් කරන ඩොලරක ඉහළ යාමත් එක්ක දැන් අපි දන්න සියලු දෙනා දන්නවා මයි 1 වෙනිදා ඉඳලා SSCL එක 2.5ක් වෙලා තියෙනවා. ඒකම yen එක ඩොලර් එක ඔසී ඩොලර් එක පවුම හැම එකක්ම ගොඩක් ඉහළට ගිහිල්ලා. ඉතින් වාහන වල මිල යම් ඉහළ යාමක් ඉදිරියට එන ස්ටොක්ස් වල මිල ඉහළ යාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉදිරියේදී මේ ප්‍රශ්න දිගටම තිබුණොත් ඒ කියන්නේ ඇමරිකාව ඊශ්‍රායලය වගේ ප්‍රශ්නත් එක්ක දිගටම ගියොත් ලංකාවට එන ඩොලර් ප්‍රමාණය කියන්නේ ලංකාවේ එක්ස්පෝර්ට් බේස් එන ඩොලර්ස් පාන් ටූරිසම් වලින් ඩොලර්ස් පාන් අඩු වුණොත් යම් දෙයක් වේද කියන අපිට හරියට ප්‍රකාශ කරන්න අමාරුයි. ඒ දැනට තියෙන තත්ත්වය අනුව මේ ඩොලර් එක ඉහළ යෑම අපේ ඉන්ඩස්ට්‍රි එකට බලපානවා වාහන වල මිල ඉහළ යෑම. ඩොලර් එකේ වැඩිවීමට අමතරව සාමාන්‍යයෙන් අපි ගත්තොත් සුසුකි වැගන්ආර් රථයක් $1.5කින්, හොන්ඩා වෙසල් වගේ රථයක් $3ක් වගේ ප්‍රමාණයකින්, ටොයෝටා රේස් වගේ රථයක් $2.5ක් වගේ ප්‍රමාණයකින් මේ SSCL එකකින්ද ඩියුටි වැඩි වෙන chance එක තියෙනවා. මොකද මේ SSCL එක වදින්නේ VAT එකට කලින්. ඒතකොට SSCL එකට VAT එකත් වදිනවා. ඒතකොට මේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් ඩබල් වෙලා තමයි වදින්නේ. අපි මෙච්චර කාලයක් SSCL එක ගෙව්වේ ටර්නෝවර් එකට 1.25යි. දැන් මේක කෙලින්ම ඉම්පෝර්ට් එකේදීම 2.5ක් ගන්නවා. ඊට අමතරව ඒක උඩට VAT එකත් වද්දාත් වදිනවා. ඉතින් මේකේ මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් පළවෙනිදෙන් පස්සේ. VAT බද්දට මේ ඔක්කොම බදු ටිකට VAT බද්ද උඩින් යනවානේ. අපි ගත්තොත් කස්ටම් ඩියුටි එක, එස් ඩියුටි එක, යුනිට් රේට් එක, ACL ටම එකතු වෙලා තමයි SSCL එක. SSCL සියලුම වලට 118ක VAT බද්ද වදිනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිතුමා කියන ආකාරයට ඉදිරියේදී ආනයනය කරන වාහනවල මිල ඉහළ ගියොත් දැන් වෙළඳ පොලේ තියෙන වැගන්ආර් එකත් තව ලක්ෂ 1.5කින් 2කින් විතර වැඩි වෙනවලු. ඉදිරියේදී වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට එහෙම වුණොත් සොරිම තමයි. මේ වනකොට ලංකාවට පෙට්‍රල් ඩීසල් වාහන වගේම ඉලෙක්ට්‍රිකල් වාහනත් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඔයා තීරණය කරන්න ඕන ඔයාට ඉලෙක්ට්‍රිකල් කාර් එකක්ද ගැලපෙන්නේ පෙට්‍රල් ඩීසල් වාහනයක්ද ගැලපෙන්නේ කියලා. අපි බලමු මේ දවස්වල වාහන වෙළඳ පොලේ වාහනවල මිල ගණන් කොහොමද කියලා. හැමෝම හොයන කාර් එකක් තමයි Suzuki Alto එක. Maruti Suzuki නෙවෙයි ජපානයේ නිෂ්පාදනය කරන 2025 වර්ෂයේ නිෂ්පාදනය කරපු Suzuki Alto එකක් මේ වෙද්දි ලක්ෂ 60-63 අතර මිලකට විකිනෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ නිට්ටම් වෙන ලක්ෂ 64කට විකුණන දාලා තිනවා. ඒ කොළඹින් ලක්ෂ 60කට විකුණන දාලා තිනවා Alto එකක්. ඒ වගේම තමයි ලක්ෂ 63යි හොරණින් දාලා තිනවා 2024 නිෂ්පාදනය කරපු එකක්. ඒ වගේම 64 ඒ විතරක්ම නෙවෙයි මේ 61කට හෝමාගමින් දාලා තිනවා 61 75කට සමහර තැන්වල ලක්ෂ 69කටත් විකුණන දාලා තිනවා. එක එක සේල් එකෙන් සේල් එකට මිල ගණන් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම අපි වාහනයක් මිලදී ගද්දි මේ වගේ ඔක්ෂන් ග්‍රේඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අඩුම ඔක්ෂන් ග්‍රේඩ් 4.5වත් මිලදී ගැනීමට සැලකිලිමත් වෙන්න ඕන. ඔක්ෂන් ග්‍රේඩ් R වගේ වනම් ලක්ෂ 55කට විතර වුණත් මිලදී ගන්න පුළුවන් ලංකාවේදී අපිට. මේ තියෙන Toyota Corolla WXB මෝටර රථය. දැන් වෙද්දි මේක තමයි Toyota ආයතන නිෂ්පාදනය කරන ගණන් අඩුවටම වගේ ගන්න පුළුවන් සෙඩන් කාර් එකකට තියෙන්නේ. ඉතින් ඉස්සර නම් Toyota Allion Premio තමයි තියෙන සුපිරිම කාර් එක. මේ Toyota Allion Premio වෙනුවට දැන් අපිට අලුතෙන්ම ගන්න පුළුවන් වාහනයක් කිව්වොත් මේක කියන්න පුළුවන්. මේක
Toyota Corolla WXB 2024 නිෂ්පාදනය කරපු white car එක අද වෙදි ලක්ෂ 168කට වගේ 2024 එකක් ගන්න පුළුවන්. engine capacity එකත් Allion Premium වගේම තමයි 1500cc petrol engine එකක් හම්බෙන්නේ. dual multi function. හැබැයි ඉස්සරට වඩා දැන් වෙද්දී 2025 කාලයට ගැලපෙන පහසුකම් තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. free collision system එක, lane departure automatic high beams, dynamic radar cruiser, ඒ වගේම full speed range dynamic radar cruise control එකක් හම්බ වෙනවා. lane tracking system එකක්, panoramic view monitor එකක්, 360 view, මේ හැම පහසුකමක් එක සමන්විත 10.5 multimedia display එකක් හම්බ වෙනවා. original reverse camera එකත් එක්ක ජපානයේදීම තමයි මේක අපිට හම්බෙන්නේ. ඉස්සර අපිට ජපාන් setup එකක් තමයි හම්බෙන්නේ. ඒකට හරියට pen එකක්වත් ගහ ගන්න බැරි වෙනවා. නමුත් දැන් වෙද්දී ගොඩක් දේවල් එයාලා වෙනස් කරලා තිබෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ, WXD එකක් ගන්න එකද හොඳ, එහෙම නැත්නම් use කරපු Toyota Premium එකක් ගන්න එකද? මේ තියෙන්නේ Audi A3 sedan car එකක්. Audi Benz BMW කියන්නේ ලංකාවේ වෙනම class එකක්. හොඳම කාරණාව තමයි දැන් වෙදි මේ Audi A3 sedan car එකක් ලක්ෂ 170කට විතර මිලදී ගන්න පුළුවන්. කලින් කතා කරා වගේ ජපාන් WXB car එකක් ගන්නවද නැත්නම් මේ වගේ Audi A3 sedan car එකක් ගන්නවද? ජපාන් වාහන වලට සාපේක්ෂව ජර්මන් වාහන ඉහළ තාක්ෂණික උපාංග සමන්විත වාහන ඒ විතරක්ම නෙවෙයි සැප පහසුව හොඳ ප්‍රීමියම් ලුක් එකක් ලබා දෙනවා. හැබැයි ජපාන් වාහනයක් ගත්තට පස්සේ අවුරුදු 5කින් 10කින් වික්කත් ඒකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ලොකුවට අඩු වෙන්නේ නැහැ. ඩිමාන්ඩ් එකක් තියෙනවා. නමුත් මේ ජර්මන් වාහන ලක්ෂ 200ක් දීලා ගත්තට පස්සේ අවුරුදු 5කට පස්සේ මේක ලක්ෂ 120ක්, ඒ කියන්නේ ලක්ෂ 80ක් විතරම පාඩුවක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කියන කතාව තමයි මේ ජර්මන් වාහන මේන්ටේන් කරන්න අමාරුයි. මේන්ටේන් කොස්ට් එක වැඩි. ඉතින් මේ නිසාම තමයි මේකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැලියු එක ගොඩක් අඩු වෙන්නේ යූස් වෙහිකල් වලට. බලමු පොඩක් හැච්බෑච් කාර් ගැන. ලක්ෂ 80කට ගන්න පුළුවන් අද වෙදි Toyota Yaris X grade එක. X grade එක කියන්නේ බේසික්ම මොඩල් එක. ඒ කියන්නේ ගණන් අඩුවටම තියෙන Yaris එක තමයි ලක්ෂ 80ට ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ලක්ෂ 80ට තියෙන මේ වාහනේ ලක්ෂ 14කට විතර ගන්න. ඉතින් ඒක ගැන සමහර අයට මතක ඇති, සමහර අයට මතකත් නැහැ. කෙසේ නමුත් ඒවා සිහිනයක් පමණක් වුණා. Daihatsu Mira මේක ලක්ෂ 62කට අද වෙදි මිලදී ගන්න පුළුවන් මේ බේසික්ම මොඩල් එක. සමහර ග්‍රේඩ් තියෙනවා ලක්ෂ 70 75 වගේ අතර මිල ගණන් වලට යන. ඒ වගේම තමයි Suzuki Wagon R FX. Suzuki Wagon R වල දැන් අලුතෙන් එන Wagon R වල අඩුවටම ගන්න පුළුවන් මොඩල් එක තමයි FX එක. මේ FX 2025 අද වෙදි ලක්ෂ 70කට විතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ වගේ මුදලට කොහෙන්ද ගන්න පුළුවන් කියලා අපි කලින් වීඩියෝ එකෙත් කතා කරලා තිනවා. මම කුරුණෑගල සේල් දෙකක නම්බර්ස් එක්කම දැම්මා. ඒ වගේම පර්සනල් ඉම්පෝර්ටර් කෙනෙක්ගේ නමකුත් දැම්මා. නම්බර් එකකුත් එක්කම. ඉතින් එයාලව කන්ටැක්ට් කරගෙන සමහර අය වාහන ගෙන්නවගෙන තියෙනවා. මේ කියන හැම වාහනයක්ම තමන් පර්සනල් ඉම්පෝර්ට් තමන්ගේ නමට ගෙන්වා ගත්තොත් ලක්ෂ 10ක් 15ක්ම ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Toyota Race 2024. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ Toyota Race එක ගන්නද එහෙම නැත්නම් මේ Toyota Tice එක ගන්නද? Toyota Race එක අද වෙදි ලක්ෂ 110යි. නමුත් Tice එක ලක්ෂ 107ක් විතර වෙනවා. Toyota Tice එක සහ Race එක අතර බලද්දී Race එක ලක්ෂ 5ක් විතර වැඩි Tice එකට වඩා. ඉතින් ඒක එක දෙයක්. ඒ වගේම තමයි නමුත් Tice එකේ 360 view camera මෙන්න මේ වගේ නවීන පන්නේ අවශ්‍යතාවලට සපිරන පහසුවන් හැම එකක්ම සමන්විත කිව්වොත් මම නිවැරදි. Toyota Race එක ජපානයෙන් තමයි ලංකාවට එන්නේ. නමුත් මේ Toyota Tice කියන එක එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේදී තමයි ඒක එකලස් කරන්නේ. Suzuki Fronts කාර් එකටම සමානව තමයි මේකත් නිර්මාණය කරලා තියෙන්නේ Toyota badge එක ගහලා. ඉතින් මේ අනුබාධිත ආයතනයක් ඔස්සේ කරන එකක්. කෙසේ නමුත් මේකත් Toyotama තමයි. නමුත් කවදා හරි මේ වාහනේ ආයි විකුණද්දී මේකේ යූස් කාර් එකක් විදිහට සෙලින් මාකට් එකේ ගොඩක්ම අඩුයි රේස් එකත් එක්ක බලද්දී. රේස් එකට හයි ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කියන්න ඕන මේ දෙකේම පාර්ට්ස්, මේන්ටේන්ස් මේ හැම දෙයක්ම අඩුයි. මොකද ඉන්දියාවේ නිෂ්පාදනය කරන වාහන ඕන තැනකින් හදන්න පුළුවන්, ඕන තරම් පාර්ට්ස් උත් හොයාගන්න පුළුවන්. හැබැයි ජර්මනියේ නිෂ්පාදනය කරන BMW X1 වගේ SUV ගොඩක්ම මේන්ටේන් කරන්න අමාරුයි. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා අලුත් වාහන ආනනේදී මීට වඩා වාහන මිල අඩු වෙවි කියලා. දැන් මේ වෙනකොට සභාපතිතුමා කියපු ආකාරයට මේ වාහන මිල තවත් වැඩි වෙන්න ඕන කියලා තමයි කියන්නේ. අපි සමහර සේල් වලට ගිහිල්ලා බලද්දී Wagon R, Daihatsu Mira වගේ වාහන ලක්ෂයකමාරක් විතර වැඩි කරලා තිබෙනවා. ඇයි කියලා හදි මේ SSCL බද්ද මැයි පළවෙනිදා ඉඳන් අය කර ගන්නවා. ඒක නිසා අපි කලින්ට වඩා අපිට ටැක්ස් එක වැඩි වෙනවා. මෙන්න මේ වගේ කතන්දර රාශියක්ම කියනවා. ඉතින් තව මිනිස්සු බලාන හිටියේ ඉදිරියේදී හරි තව ලක්ෂ 2-3ක් අඩු වෙවි. එතකොට අපි වාහනයක් ගමු කියලා. මොකද දැන් වෙද්දි සල්ලි තියන අය වාහන අරගෙන ඉවරයි. දැන් තාවත් බලාන ඉන්නේ ලීස් එකක් දාලා, බැංකු ලෝන් එකක් දාලා කොහොම හරි
තව මීට වඩා ලක්ෂ 5ක් 6ක් හරි අඩු වෙනකම් බලන ඉන්න පිරිසක්. ඇත්තරම ඒ මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දිය යුතුයි. මුලින් වාහන ආනයදී පැවසූ ආකාරයට සමහර අමාත්‍යවරු පැවසුවා අවුරුද්දකට විතර පස්සේ මේ බදු සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. කෝ දැන් මේ සංශෝධන අනිවාර්යෙන්ම පොඩ්ඩක් හරි මේ බදු අඩු කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 50ට අඩුවෙන් ජපන් බඩි කාර් එකක් මිනිසුන්ට ගන්න අවස්ථාවක් හිමි වෙනවා.